ඔයාගේ හොඳකම මෝඩකමක් විදිහට දකින මිනිස්සු ඉන්න සමාජයක මිනිස්සුන්ට කරට නගින්න දෙන්නේ නැතුව මිනිස්සුන්ව ඒ ලෙවල් එකේ අතේ සීමාවේ දුරින් තියාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. වා අහලා තියෙනවද පොඩි කාලේ අර කාන්තාරක මිනිස්සෙක් ඉන්නවා කූඩාරමක් ඇතුලේ මිනිස්සෙකුයි ඔටුවෙකුයි බූරු වෙද්දත් මන්දා මිනිස්සෙකුයි ඔටුවෙකුයි ඔටුවා කූඩාරමෙන් පිට ඉන්නවා මිනිසයා කූඩාරම ඇතුලේ ඉන්නවා ටික වෙලාවක් යනකොට කාන්තාරයට හීතලයිනේ එතකොට අර බූරුව ඔටුවා ඇවිල්ලා කියනවා අර මිනිසයාට මේ මට පොඩ්ඩක් මගේ මෙන්න මේ නියපොත්ත දාගන්න දෙනවද ඉඩ මට හීතලයි අර මිනිසයා නේ පවුනේ කියලා හිතලා අර ඔටුවට නියපොත්ත දාගන්න දෙනවා ටික වෙලාවකින් ඔටුවා රික්වෙස්ට් කරනවා අනේ මට මේ කකුල පොඩ්ඩක් දාගන්න දෙනවද පවුනේ ඉතින් ඔටුවනේ කියලා පවුනේ මේ අහිංසකයනේ මූ කියලා ඔන්න කකුලකුත් දාගන්න දෙනවා ඊට පස්සේ කනක් දාගන්න දෙනවද අහනවා ඊට පස්සේ ඔළුව දාගන්න දෙනවද අහනවා ඊට පස්සේ බෙල්ල දාගන්න දෙනවද කියලා අර මිනිස්සයාගේ හිත හොඳ හින්දා ඔටුවනේ පවුනේ හීතලයිනේ කියලා මේ ඔක්කොම දාගන්න දෙනවා අන්තිමට ඔටුවා කූඩාරම ඇතුළටම යනවා අන්තිමට මොකද කරන්නේ මේ මට මේක ඇතුළේ ඉඩමදි තෝපලයන් එළියට කියලා මනුස්සයාව එළියට දානවා. මෙන්න මේ කතාව පොඩි කාලේ නිකන් සුරංගනා කතාවක් හරි අපිට නිින්ද යන ආච්චිලා සීයලා කියලා දීපු කතාවක් විදිහට හරි අපි අහලා තියෙනවානේ. හැබැයි පොයින්ට් එක ඒක නෙවෙයි. ඒ කතාව ඇතුලේ සම්පූර්ණ ජීවිතේ මාර ලොකු වේදනාත්මක සත්‍යයක් හැංගිලා තියෙනවා කියලා මේ වයස් වලට ආවට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නෙ. මම මේ ඒ කතාවම එක්ස්ප්ලেইন කරනව නෙවෙයි. හැබැයි මේ කතාවත් එක්ක මිනිස්සුන්ට hina වෙලා කතා කරත් ඇති මිනිස්සු හිතනවා එයා නම් හොඳ කෙනෙක් වගේ තමයි එයා ඕනි දෙයකට ඕකේ එයා නම් අවුලක් නැහැ ඕනි දෙයක් කරගන්න පුළුවන් බලලුන් ලවා කොස්සට බාව ගන්නත් පුළුවන් එයාට නම් අවුලක් නැහැ මගේ වැඩේ කරගන්න පුළුවන් කියලා මිනිස්සු වෙනවා කරේ නගින්න ඇවිල්ලා අපිව කන්ට්‍රෝල් කරන්න හදනවා කන්ට්‍රෝල් කරලා විතරක් නෙවෙයි අපිට අපහාස කරනවා මේ කතාව ඇතුලේ මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා මෙයාලා ගහන ගේම් වල මෙයාලා මේ කරන සයිකොලොජි ගේම් වල ඩාර්ක් සයිකොලොජි ගේම් වල හැම ඇත්තක්ම මේක ඇතුලේ තියෙනවා. එයාලා අපිව ගිල්ටි ට්‍රැප් එකක් කරන්න හදනවා. ඔයා මෙහෙම කෙනෙක්ද අයියෝ මං හිතුවේ නෑ මෙයා මෙහෙමනේ. ඔයා අරම නෑ නේද ඔයාගේ ඇත්ත ජීවිතේ මෙහෙමයි නේද කියලා මාව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කතා කරන දේවල්ම මට අනිත් පැත්තට මිනිස්සු වාසියට පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම විතරක් නෙවෙයි ඔයාට උනත් සාමාන්‍ය ජීවිතේදී වාගේ හිනාව වෙන්න පුළුවන්, වාගේ මනුස්සකම වෙන්න පුළුවන්, වාගේ හොඳ පර්සනැලිටි එක වෙන්න පුළුවන්. ඔයාට මිනිස්සු ගැන එම්පති මොකද ඒකට කියන්නේ සහකම්පනය. මිනිස්සුන්ගේ දුක වේදනාව තේරෙන ක්වොලිටි එකෙන් මිනිස්සු ඔයාව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මිනිසුන්ට උදව් කරන්න. මිනිසුන්ට උදව් කරන්න හැබැයි කරට නැගලා ඔයාව පාවිච්චි කරන්න දෙන්න එපා කියන කාරණාව ගැන තමයි අද අපි ඔයාලට කතා කරන්න යන්නේ. මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයා බලන්න ඕනේ. මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න නැතුව මගින් බලලා ගිහිල්ලා තේරුම් නැහැ. දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඔයා මිනිසුන්ට පාවිච්චි වෙන්න එපා. මිනිසුන්ට කරට නැගලා ඔළුව පාත් කරලා ඔයාව පා ගන්න දෙන්න එපා කියන කාරණාව ඇතුලේ අපි යමු ගැඹුරටම DNA එකටම. අපි මේ වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා ඔළුවට කොටාගෙන ඔළුවට ඔබාගෙන මෙතන ඉඳන් පාවිච්චි නොවි ජීවිතේ ඉස්සරහට යමු. දැන් යමු අපි වීඩියෝ එකට. කාටවත් ඔයාගේ කරට නගින්න දෙන්න එපා. ඔයා ඇත්තටම අතිශයින්ම හොඳ කෙනෙක් නම් සමහර අය ඒක දුර්වලතාවයක් ලෙස තමයි පාවිච්චි කරන්නේ. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඇති ලොකුම ගැටලුව තමයි නෑ කියන්න බැරි වීම. මූණට බෑ කියලා කියන්න බැරි වීම. ඒ හින්දාම එයාලගේ හොඳකම, දයාව, අවංකකම සහ උදව් කරන්න ඇති කැමැත්ත වෙනත් පුද්ගලයන් විසින් වෙනත් අය විසින් දුර්වලතාවයක් විදිහට පාවිච්චි කරලා දානවා. ඔයා මිනිසුන්ට අත දුන්නොත් සමහර අය ඔයාගේ මුළු උරහිස මල්ලලා පල්ලෙහාට කරලා පාගලා බිමට සමතලා කරලා දානවා. මේකේ සයිකොලොජි ෆැක්ට් එකක් තියෙනවා. කමිට්මන්ට් ඇන්ඩ් කන්සිස්ටන්සි මූලධර්ම අනුව මිනිස්සු කෙනෙක් නිතරම එකඟ වෙන විදිහ දැක්කම මිනිස්සු කෙනෙක් නිතරම මොකක් හරි දෙයකට එකඟ වෙන බව දැක්කම එයාලා ඒ ඉල්ලීම් පුද්ගලයාගෙන් වැඩියෙන් ඉල්ලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තැලෙන යකඩේ දැක්කට පස්සේ උඩ පැන තලන්න පටන් ගන්නවා. බිහේවියර් සයිකොලොජි ෆැක්ටර් වලට අනුව ඔයා එකපාරක් සීමාවක් නැතුව ඉඩ දුන්නොත් එහෙම අනිත් කට්ටිය මේක මෙයාට සාමාන්‍ය දෙයක් මේක සාමාන්‍ය දෙයක්. ඔයා කාට හරි ඕනකට වඩා වියදම් කරන්න යනවා නම් මෙයාට අවුලක් නැහැ, මෙයාට අමාරුවක් නැහැ, මෙයාට මෙයා සල්ලි හම්බ කරන්නේ අමාරු වෙන්නේ මෙයාට ප්‍රශ්න නැහැ. මෙයාට සාමාන්‍ය දෙයක්. ඒ හින්දා අපි දිගටම මෙයාගෙන් මෙහෙමයි කියලා. එතකොට එයාලගේ ඉල්ලීම් පාලනය කරන එක එතකොට පීඩනය දැඩිව වැඩියෙන් ඔයාලට පැත්තට දාලා ඔයාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඔයාලට මේක
මේකෙන් සබහාදාමෙන් මම ඔයාලට ලෙසන් එකක් කියලා දෙන්නම්. ඒ කියන්නේ ගසක් මත වල් පැලෑටියක් මුලින්ම කුඩාවට නැගෙනවා. ගස මේක පොඩි දෙයක් කියලා ඉඩ දුන්නට පස්සේ ටිකෙන් ටික මේ ගහකට හැදෙන්න මාස ගාණක් යනවා, අවුරුදු ගාණක් යනවා. හැබැයි මේ වල් පැලෑටිය සතියෙන් දෙකෙන් මුළු ගහම ආවරණය කරලා ආලෝකය ලැබෙන එක පවා ගහට ආලෝකය ලැබෙන එක පවා වහලා දානවා. ජීවිතයත් එහෙමයි කුඩා අසීමාන්තික දේවල් විශාල පාලනයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාව විනාශ කරලා දාන්න පුළුවන්. පිළිලයක් වගේ ගහක් වටේ එතෙන ගහක් බිමට සමතලා කරන පිළිලයක් වගේ ඔයාට බිම දාලා බිමට සමතලා කරලා දාන්න පුළුවන්. ඒ එක්කම මට ඔයාට තව ෆැක්ට් එකක් මතක් කරලා දෙන්න තියෙනවා loss aversion ෆැක්ට් එකක්. චර්යාර්ථික විද්‍යාඥ ඩැනියල් කාන්මන් සහ ආමෝස් ට්වෙස්කි පෙන්වා දෙන්නේ මිනිසුන්ට අහිමිවීමේ වේදනාව ලැබීමේ සතුටට වඩා බලවත් බවයි. ඒ කියන්නේ මිනිසුන්ට දෙයක් නැති වෙන එක දෙයක් ලැබෙනවට වඩා සෑහෙනේ වේදනාව පවර්ෆුල්. ඒ හින්දම මිනිස්සු අහිමි වෙයි කියන බයට අසීමාන්තිකව සීමාවක් නැතුව තව මිනිසුන්ට කරන්න යනවා. හැබැයි අපි අසීමාන්තිකව මිනිසුන්ට ඉඩ දුන්නාට පස්සේ ඒ මිනිස්සු බොරුවට චාටු කතා කියලා චීස් බටර් ගාගෙන අපි ගාව ඉඳී. හැබැයි අවසානයේ බැලුවට පස්සේ අපිට මොනවද නැති වෙලා තියෙන්නේ? ගෞරවය, කාලය, ශක්තිය සහ නිදහස. ඔයාගේ කරට නගින්න එන මිනිසුන්ගේ ලක්ෂණ ඔයා දැකලා තියෙනවද? ඒ කියන්නේ ඔය පාවිච්චි කරන්න එන මිනිසුන්ගේ ඔයාට නිකන් ගිල්ටි ට්‍රැප් එකක් හදලා ඔයාව බිමට සමතලා කරලා දාන්න එන මිනිසුන්ගේ ලක්ෂණ මං කිව්වොත් ඔයාට නිකන් ඔලුවට මැවිලා පෙනෙයිද? මෙහෙමයි නේද කියලා. මං කියන්නම් ඒක. නිතරම උදව් ඉල්ලනවා. නිතරම උදව් ඉල්ලනවා. ඔයා නෑ කිව්වත් එයාලා පිළිගන්නේ නැහැ. කොහෙන් හරි කරලා දෙන්න කියලා එයාලා නිතරම උදව් ඉල්ලනවා. ඔයාගේ කාලය අගය කරන්නේ නැහැ. ඔයාගේ කාලයට වැලියු ඒ ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. ඔයාගේ කාලය කැපකිරීම, ඔයාගේ අරගල, ඔයාගේ අමාරු කාලය ඒවා එයාලට වැඩක් නැහැ. ඔයා එයාලට උදව්වක් කරේ නැත්නම් වරදකාරී හැඟීමක්, ගිල්ටි ට්‍රැප් එකක් හදනවා. ඔයා මෙහෙම කරේ නෑනේ, හරි කමක් නෑ. අපි දන්නවා ඉතින් මෙහෙමයි අපිට බැරි වුණාට පස්සේ කවුරුත් නෑනේ වගේ ඔයා ගාව වරදකාරී හැඟීමක් නිර්මාණය කරනවා. තමන්ගේ වාසියට පමණක් එයාලා සම්බන්ධ වෙනවා. ඔයාගේ හොඳකම දුර්වලතාවයක් ලෙස පාවිච්චි කරනවා. අවශ්‍ය දේ ලැබුණට පස්සේ ඔයාව නිකන් අර කාපු කෙහෙල් එල්ලක් වගේ අතහැරලා දානවා. මේක ටොක්සික් රිලේෂන්ෂිප් පැටර්න් එකක්. ඔයා හොඳ කෙනෙක්, ඔයාගෙන් ඕන දේ ගන්න පුළුවන්. එයාලා හිතනවා මෙයාගෙන් ඕනි දෙයක් ගන්න පුළුවන්. මෙයාට සීමා නැහැ. මෙයා දන්නේ නැහැ මෙයාට ඕනි දෙයක් අපිට කරගන්න පුළුවන්. මෙයාගෙන් ඕනිම රෙද්දක් අපිට කරගන්න පුළුවන්. මෙයාට මේ රෙස්පෙක්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයාව පාවිච්චි කරලා දාමු. මෙයාව එහෙම මිනිස්සු ඩිරෙක්ට් එහෙම මූණට නොකියුවට එයාලගේ හිත ඇතුලේ හැදෙන්නේ මෙන්න මේ වගේ ට්‍රැප් එකක් තමයි. මෙන්න මේ වගේ ලූප් එකක් තමයි. මම මෙතනදී ඔයාලට ලයන් මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ සිංහෙක් වගේ හිතන විදිහ ගැන මම ඔයාලට කියලා දෙන්නද? සිංහෙක් හැම සතෙක් එක්කම යාළු වෙන්නේ නැහැ. සිංහයා හැම සතෙක් එක්කම යාළු වෙන්නේ නැහැ. සිංහයා තමන්ගේ සීමාවල් දන්නවා. මේ දැන් ඇවිල්ලා අනේ මම ඔයාලට පණ දෙන්නම්, මට ඔයාගේ ප්‍රශ්න කියන්න, මම ඔයත් එක්ක ඉන්නවා කියලා කිව්වත් සිංහයා ගණන් ගන්නෑ. මොකද සිංහයා තමන්ගේ තත්ත්වයට ගැලපෙන මිනිස්සුත් එක්ක විතරයි කතා කරන්න යන්නේ. kind but not weak. කරුණාවන්ත වෙන්න, හැබැයි ඔයා දුර්වලයෙක් වෙන්න එපා. helpful උදව් කරන්න මිනිසුන්ට but not available to everyone. ඔයා කාටවත් හැම වෙලෙම ලාභ වෙලා බාල වෙලා යන්න එපා. රියල් ලයිෆ් එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම මම මේ වීඩියෝස් වල ගොඩක් වෙලාවට කියලා තියෙන එක්සැම්පල් එකක් තමයි මම ගන්නේ. ඔප්‍රා වින්ෆ්‍රී තමන්ගේ සීමාවන් සහ ගෞරවයන් රැකගෙන කොච්චර තමන් අපහරණය වුණත්, තමන් ඇබියුස්ඩ් වුණත් ෆයිනලි තමන්ගේ සීමාවන් සහ ගෞරවය ආරක්ෂා කරගෙන ලෝකේ බලවත්ම කාන්තාවන්ගෙන් කෙනෙක් බවට පත් වුණා. ස්ටිව් ජොබ්ස් එයාගේ අපි චරිත කතාව ඉස්සරහට අපි කරනවා. අපි එයාගේ කේස් ස්ටඩි එක අරන් බැලුවොත් එහෙම එයාගේ සීමාවන් බවුන්ඩරිස් තියාගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන Apple එක ලෝකේ අංක 1ට ගෙනාවා. හරි දැන් ඔයා ඉගෙන ගන්න ඕනි කරට නගින්න නොදෙන. ඒ කියන්නේ මිනිසුන්ට කරට නගින්න දෙන්නේ නැති වෙන්න ඔයා මොනවද කරන්න ඕනි කියන එක ඔයා ඉගෙන ගන්න ඕනිනේ. කෙලින්ම නෑ බෑ කියලා කියන්න පුරුදු වෙන්න. මේ මිනිසුන්ගේ හිත රිදුනොත් එයාලා නටනවා, එයාලා රඟපානවා. අපි නෑ බෑ කියලා අපි අර ඇක්සස් ඩිනයි කරාට පස්සේ එයාලා නටනවා. අනේ එහෙම කරන්න එපා. ඔයා මෙහෙම කෙනෙක් නේ. ඔයා කරුණාවන්ත කෙනෙක් නේ. ඔයාට බෑ එහෙම කරන්න. ඔයා බලන්නකෝ ඔයා අර අතන මෙහෙම කරලා මෙතන මෙහෙම කරනවනේ. ඇයි එහෙම කරන්න කියලා එයාලා නටනවා. නෑ බෑ කියලා කෙලින් කියන්න පුරුදු වෙන්න. එතකොට එයාලා නටන්න බෑ. එයාලා එහෙම නෑ බෑ කියලා කෙලින් කිව්වට පස්සේ එයාලගේ ප්ලෑන් ඔක්කොම විනාශ වෙලා යනවා. එතකොට එයාලා නටනවා. ඒ අවස්ථාවදී මිනිසුන්ගේ පළවෙනිම දේ තමයි, පළවෙනිම අඳුන ගන්න පුළුවන් ලක්ෂණය තමයි වා දෙයකට නෑ බෑ කියලා කිව්වොත් එහෙම ඒ මිනිස්සු නටනවා, ඉස්සරහ අඬනවා, දොඩනවා, කේන්ති ගන්නවා, පුදුම දේවල්, පුදුම විගඩන් ටිකක් කරන්නේ. අංක 2 සීමා තියාගන්න. මෙන්න මේ සීමාවෙන් එහාට ඒ මිනිසුන්ට එන්න දෙන්න. ඔයා යාලට කියන්න යන්න ඕනේ මේ සීමාවෙන් එන්න එපා කියලා. ඔයා ඔයාගේ ජීවිතයේ සීමා තියාගන්න.
ඔයාගේ කාලය වටින දෙයක් විදිහට පාවිච්චි කරලා ඔයාගේ දේවල් වලට ඔයා ફોකස් කරන්න. වරදකාරී හැඟීම්. එයාලා කියනවා ඔයා මෙහෙම කරොත් මෙහෙම වෙයි, ඔයා මෙහෙම නම් මෙහෙම වෙයි කියලා. එයාලා ඔයාගේ ඔළුව ඇතුලේ ගිල්ටි ට්‍රැප් හදන්න හදනවා. එතකොට ඔයාව නිකන් පාවිච්චි වෙනවා රූකඩයක් වගේ වටහුනොත්. ඔයා ඒවට අහු වෙන්න එපා. ගෞරවයක් නැති අයගෙන්, ඔයාට කිසිම රෙස්පෙක්ට් එකක් නැති දෙන්නේ නැති මිනිස්සුන්ගෙන් ඔයා අයින් වෙලා යන්න ඕනි. ඔයාගේ ශක්තිය ඔයා ආරක්ෂා කරගන්න ඕනි. හැම කෙනෙක්ම සතුටු කරන්න උත්සාහ කරන්න try කරන්න එපා. හැම කෙනෙක්ම සතුටු කරන්න උත්සාහ කරන්න බෑ. සතුටු කරන්න බෑ. ඔයාගේ ප්‍රමුඛතාවය ඔයා තීරණය කරන්න. ඔයා ප්‍රයොරිටි දෙන්න ඕනි මොන වගේ දේවල් වලටද කියලා ඔයා තීරණය කරාට පස්සේ නිකම්ම ඔය ආත්මార్థකාමී මිනිස්සු හැලිලා යනවා. නිකම්ම ඔයා මේ දේවල් වලට ફોකස් කරන වැඩ කරගෙන යනකොට නිකම්ම අර මිනිස්සු නිකන් හැලිලා යනවා. පෙනේරෙන් සල්ලඩෙන් හැලිච්ච වැලි වගේ ඒ මිනිස්සු හැලිලා යනවා. අවශ්‍ය වෙලාවට ඒ කියන්නේ හැම වෙලෙම කියවන්න යන්න ඕනෙත් නෑ. නිශ්ශබ්ද වෙලා පාඩුවේ ඉන්න. මගේ ජීවිතේ ප්‍රධානියා මම, මගේ ජීවිතේ CEO මම, මගේ ජීවිතේ බොස් මම කියන මනෝභාවය ඔයාගේ ඇතුලේ ගොඩනගා ගන්න. අන්තිමට මට කියන්න තියෙන ඇත්ත මොකද්ද? ඔයාගේ හොඳකම හිමි කරගන්න එපා. හැබැයි මේ හොඳකමට ශක්තිමත් සීමාවක් එකතු කරන්න. ඒ කියන්නේ ඔයාගේ තියෙන හොඳ qualities නැති කරගන්න එපා. හැබැයි ඒවට ඔයා සීමාවක් හදාගන්න. දයාව ඇති කෙනෙක් වෙන්න, නමුත් දුර්වල කෙනෙක් වෙන්න එපා. උදව් කරන්න, නමුත් ඔයාව පාවිච්චි කරන්න කිසිම මිනිසෙකුට ඉඩ දෙන්න එපා. ඔයා මිනිසුන්ට උදව් කරන හොඳ කෙනෙක් නම් එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි හැදුවේ. ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් ඔයා දන්නවා මිනිසුන්ට උදව් කරන්න ඕනේ මොන සීමාවෙද කියලා. හොඳකමට සීමා නැත්නම් අවසානයේ ඔයාගේ ජීවිතේම ඔයාගේ ඇස් ඉදිරියේ පාගලා යනවා. ඒ කියන්නේ ඔයා ඕනවට වඩා හොඳ වුණත් ඔයා විනාශ වෙලා යනවා. ඔයා ඕනවට වඩා මිනිස්සු ඉස්සරහට මොකද්ද නිහතමානී වෙන්න ගියත්, වියදම් කරන්න ගියත්, කරුණාවන්ත වෙන්න ගියත් අවසානයේදී එයාලා ඔයාගේ ජීවිතේ එයාලගේ කකුල් වලින්ම පාගලා ඉස්සරහට යනවා. ඉතින් මට මේක කියන්න ඕනි උනේ මේ සමාජයේ හොඳ දේවල් කරන්න ඔයා ආසයි. දුප්පත් මිනිස්සෙක් දැක්කත්, අසරණ සතෙක් දැක්කත්, ගහක් කොළක් හිටවන්න කැමති ඔයා අර වගේ දේවල් දැක්කට පස්සේ ඔයා උණු වෙනවා. එහෙම උණු වෙන කෙනෙක් වෙච්චි ඔයා තව කෙනෙක්ගේ පාවිච්චි වෙන්න ඕනේ නැහැ. තව කෙනෙක්ගේ අර තැලෙන යකඩේ උඩ පැන පැන තලන ඒ තැලෙන යකඩේ වෙන්න ඕනේ නැහැ. තව කෙනෙක්ගේ අර බලල්ලුන් ලවා කොස්සට බාව ගන්න. ඒ කියන්නේ බලලෙක්ගේ අතක් වෙන්න ඕනේ නැහැ ඔයා. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක වාට කරේ. ඔයාගේ හොඳකම තියාගන්න, හැබැයි ඒකට සීමාවක් දාගන්න. හොඳකම අවශ්‍ය වෙන ගෞරවාන්විත තැන්වලට ඒ හොඳකම පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වගේ සුපර් ඩුපර් වීඩියෝස් බලන්න නම් මම මේ channel එක subscribe කරන්න ඕනි. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. Don't be scared.